රසායනික ගණනය පාඩමේ එක්තරා විශේෂ සාන්ද්‍රණ ගැටලු ආකාරයක් විඳන්න අපි අද සූදානම් වෙනවා. සාන්ද්‍රණ 0.6ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 600ක්ද සාන්ද්‍රණය 1.2ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 800ක්දගෙන මිශ්‍ර කර නව ද්‍රාවණයක් සාදනවා. එහි නව සාන්ද්‍රණය සොයන්න. ඒක තමයි ගැටලුව. එතකොට මේක අපි මෙහෙමයි ගන්න හදන්නේ. ඉස්සෙල්ලාම මේක මේ විදිහේ සරල රූප සටහනක් අඳගමු. එතකොට මුලින්ම දෙන්නවා අපි 0.6යි මේ සාන්ද්‍රණය තියෙන වාජනයක්. එතකොට ඒකෙන් ඝන සෙන්ටිමීටර් 600කුත් අනිත් ද්‍රාවණයේ අනිත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඒකේ සාන්ද්‍රණය 1.2යි එයාගෙන් ඝන සෙන්ටිමීටර් 800කුත් එකතු කරනවා. ඊට පස්සේ හැදෙන නව ද්‍රාවණයේ නව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය තමයි අහන්නේ. එතකොට මෙහි පරිමාව වෙන්නේ කීයද? 600 800යි 1400යි. 1400ක පරිමාව තමයි තියෙන්නේ. එතකොට මේකේ ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මේකේ ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මේකේ ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මෙන්න මේකේ නව සාන්ද්‍රණය තමයි හොයන්න තියෙන්නේ. හරි. එතකොට අපි මේ වාජන වලට 1 2 3 කියලා අංක දෙමු. හරි. අපි මුලින්ම කරන්න ඕනේ පළවෙනි වාජනයෙන් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ගාන හොයා ගන්න ඕනේ. ඊට කලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 23යි 16යි 1යි 40යි ග්‍රෑම් මවුලයට. හරි. දැන් පළවෙනි වාජනයෙන් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල පළවෙනි වාජනය. ඒක හොයන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය 0.6යි. ඒ කියන්නේ 0.6ක් තියෙනවා මවුල කොච්චරකද? ඝන සෙන්ටිමීටර් 1000ක. එහෙනම් 600ක කොච්චරක් තියෙනවද? එතකොට ඝන සෙන්ටිමීටර කැපුණා 0.2කට 0.2ක් කැපුණා 0.6 වරක් 6 කියන්නේ 3.6යි 3.6 බෙදීම 10යි. ඒ කියන්නේ 0.36යි මවුල. ඊට පස්සේ දෙවෙනි වාජනයෙන් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. එතනින් එනවා එයාගේ සාන්ද්‍රණය කොච්චරද? අනිත් දෙවෙනි වාජනයේ 1.2ක් තියෙනවා සාන්ද්‍රණය. ඒතකොට 1.2ක් මවුල තියෙනවා ඝන සෙන්ටිමීටර් 1000ක. එහෙනම් එතනින් එන පරිමාව කීයද? 800යි. එහෙනම් 800ක තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න ඕනේ. එතකොට එනවා කියන්නේ 9.6 බෙදීම 10යි. ඒ කියන්නේ 0.96යි මවුල. එතකොට මුළු මවුල කීයද? 0.36 එකතු කිරීම 0.96 ඒ සමානයි 1.32යි මවුල. ඒ කියන්නේ පළවෙනි වාජනය සහ දෙවෙනි වාජනයෙන් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 1.32යි. එතකොට මුළු මවුල ගාන කීයද? 1.32යි. එතකොට මේ 1.32 තියෙන්නේ කොච්චරකද? පරිමාව ඝන සෙන්ටිමීටර් 600ක් එනවා මුල් එකෙන්. දෙවෙනි වාජනයෙන් එනවා ඝන සෙන්ටිමීටර් 800ක්. එතකොට මුළු ඝන සෙන්ටිමීටර් ගාන කීයද? 1400ක්. එතකොට මේ ඝන සෙන්ටිමීටර් 1400 තුළ තමයි මේ 1.32 තියෙන්නේ. දැන් අපි යන්නේ මොකද? මේ තුන්වෙනි වාජනයේ සාන්ද්‍රණය ප්‍රකාශ කරන්න. ඒක සාන්ද්‍රණය ප්‍රකාශ කරනකොට අපි සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ඝන සෙන්ටිමීටර් 1000කට. එහෙම නැත්නම් ඝන ඩෙසිමීටර් 1කට. එතකොට අපි දැන් මෙහෙම කරනවා තුන්වෙනි වාජනයේ නව සාන්ද්‍රණය කොහොමද? 1.32යි මවුල තියෙනවා කොච්චරකද? ඝන සෙන්ටිමීටර් 1400ක. එතකොට අපි මේ ඝන සෙන්ටිමීටර් 1400 ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. හේතුව සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ ඝන ඩෙසිමීටර මවුල විදිහට. එතකොට ඝන සෙන්ටිමීටර් 1400 ඝන ඩෙසිමීටර ගන්න 10න් බෙදනවා. එතන මෙතන dm 3 දානවා. එතන මෙතන සුළු කරපුවාම 1.32යි. මෙතන මේ dm 3 කියන එක නා උල්ට ගියපුවම dm ඉන්න 3 වෙනවා. මේක සුළු කරපුවාම එනවා 0.94යි මවුල ඝන ඩෙසිමීටරයට.
හරි. එතකොට මේක තමයි අලුතෙන් සෑදෙන නව ද්‍රාවණයේ සාන්ද්‍රණය. එතකොට මේ සාන්ද්‍රණය අර මුලින්ම ගත්ත භාජන දෙකේ අතරමැද සාන්ද්‍රණ අගයක් විතර තමයි පවතින. ඒ කියන්නේ පළවෙනි භාජනයේ සාන්ද්‍රණය 0.6යි තිබ්බේ. දෙවෙනි එකේ තිබ්බ 0.2ක් තිබ්බා. එතකොට නව තුන්වෙනි භාජනයේ සාන්ද්‍රණය 0.94යි. එන අතරමැදි අගයක් තමයි එන්නේ. හරි. එතකොට මේ විදිහට තමයි මේ ආකාරයේ ගැටලුවක් විසඳන්නේ. එතකොට තවත් මේ වගේ රසායනික ගණනයේ ගැටලු හදන්න කොහොමද කියලා අලුත් ගණනින් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.